කවුරු කරුවේ ඔය වීඩියෝ එක කපලා දාලා මේ හෙන්නට ටිපර් වෙලා දඟලන. හරිද? ඒ කියන්නේ මරු කැප්ෂන් එකක් තිබින්නකම ස්ක්‍රීන්ෂොට් එකක් ගහගත්තා කැප්ෂන් එක. හරි. අහන්න. කෑ ගන්න එපා දැන් ඉතින්. මට මේ කියන්න දෙන්න. මේ තියෙන ස්ක්‍රීන්ෂොට් එකේ කියලා තියෙන හරිද? තාක්ෂ වේදය කරන කියන්නේ මොකක්ද? තාක්ෂ වේදය කරන ළමුන්ගේ මානසික මට්ටම අඩුද? ඊට පස්සේ තරහ මූණක්. මේ කතාවට දැඩිසේ විරුද්ධ වේ. මේකෙත් දයන්න වැරදි. හරිද? මොකද මට මම ලියන්නම්. මේ වන්න මොකද කියන්න ඕනේ මට මේ පෞද්ගලිකව ඉස්තුදවක් පෞද්ගලිකවම නෙමෙයි ලියන්නේ. පෞද්ගලිකව කලින් තාක්ෂ වේදේ වුණාට දැන් තාක්ෂණ වේදය. ඒකේ තපු වැරදි මම දන්නේ කරන සිසුන්ට බනින වට විරුද්ධ වේ. මේ මොනවද මේ පිටසක්වල භාෂාවක්ද කියන්නේ? මට පෞද්ගලිකව තාක්ෂණ වේදේ කරන සිසුන්ට බනිනවට විරුද්ධ වේ. සර් ඔහොම නෙමෙයි. මම හරිද? විරුද්ධ වේ කමක් නැහැ. මේ කියන්න දෙන්නේ. කෑ ගන්න එපා. විරුද්ධ වේ නම් අවුලක් නැහැ. ගොඩාක් ලිඛිත කරනවා නම් විරුද්ධ වෙමි වගේ කරන්න බලන්න. සහ විශේෂයෙන්ම පෞද්ගලිකව කියන්නේ මෙහෙම නෙවෙයි. එක්කෝ පව් කියලා මෙහෙම දාන ගයනු කිත්ත දාන්න. නැත්තම් පුද්ගලිකව. ඒකත් අවුලක්. හරිද? පළවෙනියට එහෙමයි. එහෙම ඉඳන් මේ උක්ත ආඛ්‍යාතවත් ගැලපෙන්නේ නැති මොනවාදෝ කැප්ෂන් වගේක්. ඒ කියන්නේ මමයි දැනගන්න ඕන අඩුගානේ විෂය නම දන්න මිනිස්සුගේ මන් කියන්නේ. ඒ කියන්නේ විෂය නම තුන් වතාවක් ලියලා තිනවා. තුන් තැනක තියෙන තුන් විදිහකට කැප්ෂන් එකේ. එකක් තාක්ෂ වේද, අනිත් එකේ තාක්ෂණ නයන්න නිකන්, අනිත් එකේ තාක්ෂණ නයන්න කැපිටල්. ඒ වගේ තියෙන. හරි. ඔය වගේ මහ ප්‍රාණ දැන් ඊළඟට ඒකට කියයි ආන් කැපිටල් කිව්වා මේකයි කියලා. හරි. ඒක නෙමෙයි විතර කතන්දරේ මම දන්නවා. හැබැයි මම කියන්නේ මෙහෙමයි. දැන් ළමයි ඕවට පොඩි කෑල්ලක් අල්ලගෙන එහෙට මෙහෙට බැනගන්න එක මොකක් හරි. ඒක නෝමල්නේ. මේ ගුරුවරුනේ මේ 4 පන්තියේ 5 පන්තියේ උන් නෙවෙයිනේ මේ වැඩිහිටියෝනේ. වැඩිහිටියෝ නම් පොඩ්ඩක් දේවල් හොයලා බලලා ටිකක් අර බුද්ධිමත් විදිහට වැඩ කරන්න බෑ. ළමයි ඕක ගන්නවනේ ටක් ගාලා ඒකනේ වෙන්නේ. හරි. දැන් මම කියන්නේ සමහර ගුරුවරයෙක් ඇත්තම මම ජීවිතේටවත් කතා කරලා නැති ගුරුවරයෙක් මේ ළඟදී අපිට කතා කරලා ඇහුවා මේ මල්ලි වෙන මම හිතුවා හැමකේම පොඩි එකනේ මම ඕනේ තාම ඉතින් අර ඒ ස්කේල් එකේ වයස අඩුම එක හැමෝම මල්ලි කියලා තමයි කතා කරන්නේ. මල්ලි මේ කලින් කතා කරලා තිබ්බේ නැහැ කවදාවත්. මෙන්න මෙහෙම වීඩියෝ එකක් දැක්කා. මේක ඇයි මෙහෙම එකක් කිව්වේ? මොකක් හරි සීන් එකක් වෙලාද කිව්වේ. ඒ කියන්නේ ඒගොල්ලන්ට තේරෙනවා එහෙම එකක් කියනකොට මොකක් හරි මේකේ පසුබිම් කතාවක් ඇති. නිකන් ගොන්නු වගේ අර ඔහේ කියන මොකක් හරි චුට්ටක් අන්න කිව්වා කියලා එහෙම දඟලන වෙනුවට මොකද්ද මේ කතාව කියලා හොයලා බලන්න බෑ. මේ පොඩි උන්ද නෑනේ වැඩි හිටියෝනේ. ඒක ඌ කතා කරේ